මේ තියෙන්නේ අපිට හදන්ඩාපු ඒස ලැප් එකක් මේක කීබෝඩ් එක තමයි අලුතෙන් දාන්න ඕනි. මේක තියෙන ලොකුම ප්‍රශ්නේ කීබෝඩ් එකත් එක්කම තමයි පවර් බටන් එක දෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම පවර් ඔන් කරන්නත් කීබෝඩ් එක දාන්න වෙනවා. හරි අපි මුලින්ම දැන් ලැප් එක රිමූව් කරගෙන ඉමු. මම මේක මුලින්ම ටික ගලවලා තිබ්බ කලින්ම ඊට පස්සේ මේක කීබෝඩ් එක සීල් ටයිප් වෙන නිසා මෙතන තියෙන සම්පූර්ණ සේරම මදර්බෝඩ් එක හાર્ඩ් ඩිස්ක් එක බැටරි හැරම දේවල් ටික අයින් කරන්න ඕනේ මෙතන. වෙන ඒවා ගැන කීබෝඩ් එක ලේසියෙන්ම දාන්න පුළුවන්. ඒ වුණාට මේ මොඩුල් වල එහෙම ලේසියෙන් දාන්න බෑ. ඒක නිසා අපි සම්පූර්ණයෙන් මෙතන මදර්බෝඩ් එකයි හાર્ඩ් ඩිස්ක් තියෙන සේරම ටික රිමූව් කරගන්න ඕනේ මෙතන. රිමූව් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පේනවා. දැන් අපි මේකේ කීබෝඩ් එක එහා පැත්තේ රිමූව් කරන්න ඔයාලට පේනව නේද? මෙන්න මේ පොඩි ඩොට් වගේ තියෙනවා. ඒ සේරම අපි බවුත් එකේ රත් කරලා ඒ ඩොට් ටික සේරම අයින් කරගන්න ඕනේ. හරි පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක් මේක. සේරම ඩොට් එක අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒකෙන් තමයි කීබෝඩ් එක සීල් වෙන්නේ. ඊට පස්සේ කීබෝඩ් එක රිමූව් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පේනවා. මේ සම්පූර්ණ කීබෝඩ් එක අයින් කරලා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි අලුතෙන් ගත්ත කීබෝඩ් එක. දැන් අපි මේ කීබෝඩ් එක මේ කේසින් එකට සෙට් කරගන්න ඕනේ. මේ විදිහට හරියට කීබෝඩ් එක දාලා ෆිට කරලා කලින් ගලවගත්ත කීබෝඩ් එකට උඩින් තිබ්බ එකත් අපි අපගේ ෆ්‍රේම් එකක් දාලා ඒක හරියට ඒ ඩොට් එකත් එහෙම පාස ගන්න ඕනේ. දැන් හරිය අපි කීබෝඩ් එක අලුතින් රීප්ලේස් කරා. දැන් සම්පූර්ණ මදර්බෝඩ් එක හાર્ඩ් ඩිස්ක් එක බැටරි සේරම අපි මේකට ෆික්ස් කරගන්න ඕනේ. දැන් අපිට තියෙන ලැප් එක ඔන් කරලා බලන්න. හරි එහෙනම් අපි ඔන් කරලා බලමු. අපි ඔන්න පවර් බටන් එක ඉබුවා. හරි දැන් ලැප් එක ඔන් වෙනවා. එහෙනම් ඔන්න ඔයාලගෙත් ඔය වගේ වැඩක් තියෙනවා නම් අපිට කෝල් එකක් දෙන්න. සුබ දවසක් ඔයාලට.